කරුණා ගාව නම් බඩු දිනවලු. කරුණා ගාවට යන්න බෑ. ඇයි? මං උඩ පැකට් 4කට ණයයි. ඈ? ඔව්. ජීල්බුවා ගාව නම් බඩු දිනනවා හොඳේ. ජීල්බුවා ගාවටත් යන්න බෑ. ඇයි? මම පැකට් 6කට ණයයි. හවස් වෙද්දිම කඩාන යන්න ඊට තියෙනවා. එහෙම වුණොත් මේ මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. හැන්ද වෙන්න කලින් අනිවාර්යයෙන්ම දෙකක් දාගන්න ඕනේ. ඇත්ත. මොන තත්ත්වයක් අවශ්‍ය තු දාවිද කියලා කියන්න බෑනේ. ඇත්ත. මගේ ඇඟ බෙවුලනවා බා. මගේ දිවත් කාවෙලා. කෝ බලන්න. ඒකරුට දාගනින්. හොඳයි අපිට වෙබි තත්ත්වය ඉක්මනට බලන්න යන්න තියෙන නිසා ලේකම්තුමා අපි සභාවේ වැඩ කටයුතු ටිකක් ඉක්මන් කරමු. හොඳයි එහෙනම් මේ මොහොතේ වැව අවදානම් තත්ත්වයක තියෙන්නේ. නමුත් න්‍යාය පත්‍රානුකූලව තියෙන්නේ අපිට ප්‍රබෝධමත් වන අවස්ථාව. ඒ සඳහා ඔබ තමුන්නාන්සේලාගෙන් කාට හෝ කෙටි ඉදිරිපත් කිරීමක් කිරීමට මා අවස්ථාව ලබා දෙනවා. හරි ඔයාලත් අල්ල ගන්න මම ඉල්ලන්න. නැද්ද? ඉන්නවා. ප්‍රබෝධමත් වෙලා යන්. සිරිදාස බොටමම හෙව්වේ මේ කුමරේ අච්චර වතුර තියක්දී මගේ පොල් බටේ ගහුව ඇවිදියෝ වයි වැඩ කරන්න එපා හරිද අර කොහමද ඇක්කකනේ පාරයි නේ සුමති සම්මානයෙන් ගෙදරට එයි වගේ ආ ඇත්තටම බනිනවා වගේ උඩටම රඟපානවා රංගපෑම් නෙවෙයි අක්කා මං ආවේ සිරිදාසගේ හොම්බට දෙකක් අයින්න බට වලිප්පුත පංචායතලක මෙච්චර වහින් උඹේ බටේ වහන්න මට පිස්සුද බලයන් ගිහින් බලපන් උඹේ කුඹුර මෙවට වඩා වතුර දෙන උඹේ කුඹුරේ දැන් නම් ඇක්ට් එකක් නෙමෙයි වගේ බා මාරයිනේ මල්ලි අඩෝ සිරා මට ඔය කම්බස් කරාකෝ වාරගත පළවෙනි දවසේ මේව නම් ඉස්සරහට තව මොනවද ඉදන්නේ කොල්ල බලමු බෙන්ගාලි මුක්කේ පවතින පීඩන අවබෝධයක් වුණාට මෙතන දැන් අති පීඩන කලාපයක් හිටලා තියෙන්නේ. ගිගුරුන් පයිත කනේ පාවල් වල පදින්න පුළුවන්. ආයෙත් ඒකම කියනවා අට හොර බලන් හිටගම මේ වලිය දිහා අඩෝ ජයන්ත්‍රිකයා උඹ බීලා නේද ඉන්නේ උඹ බීලා නේද ඉන්නේ බීලා ඉන්නේ ඇයි කොහෙන්ද ඊයෝ බඩු හොයාගත්තේ හිටපු නිල මඩුල්ලට ඒකල සේවයට මාගේ ස්තුතිය පුදා කරනවා. ඒ වගේම නව නිල මඩුල්ලට මාගේ හෘදයාගම